ඒකම අපි අනාගතය සඳහා සලසන්නේ මේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාවයි. දැන් ඔබ අහලාදී ලංකාවේ මානසික සෞඛ්‍ය ගැන මේ කතා කරනවා. ලංකාවේ මානසික සෞඛ්‍ය අඳුරු යුගයක ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 100කට කලින් මේ මානසික සෞඛ්‍ය පටන් ගන්නකොට ඉතාම අඳුරු යුගයක්. ඒ කියන්නේ මානසික රෝගී කරන ගැට ගහලා දෙකට තියාගන්නවා. එහෙම නැත්නම් අධිගුණයක් කළා ඒ රෝගියාට අඩම් දෙන්න. ඕ මානසික රෝගී මිය ගියා. ආරවල ඇවිදලා ඒ කාලේ තමයි අපිව පාලනය කර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී මේ මානසික සෞඛ්‍ය ගොඩ ගන්න අවශ්‍යයි. මානසික රෝග දැනෙන්නේ මුලින්ම හැදෙන්නේ පොරයි. මට දිනුම් වෙනකොට පොරයි නැති වුණා. ඊට පස්සේ කුරුදුවත් වෙනවා මේ මානසික රෝග. කුරුදුවත් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 100කට කලින් විශාල ආකාර 200ක විතර ඉනමක් කරගෙන තමයි මේ සියලුම මානසික රෝගීන් සාන්තම්පිතව රට බලාගෙන ඉන්න ක්‍රමවේදයක් හදාගත්තා. එතන තමයි අපි ඇත්තට ආරම්භය. ඉතින් ඒදා ඉඳලා අද වෙනකන් අපි මුලින් බලා ගන්නවා මානසික රෝගීන්ට අඩන්තේක්තන් කිරීම අඩු වුණා. ඉතින් ඒකම මානසික රෝගීන් බලා හදාගන්න නීති රීති ගෙනාවා. අවුරුදු 100කට වැඩි 150කට පැරණි ඇත්තට ලංකාවේ මානසික වෛද්‍ය ආඥා පනත ලැබෙනවා. ඉතින් වෛද්‍ය ආඥා පනත ගැන කතා කරද්දී වෛද්‍ය ආඥා පනත දෙවරක් තුන්පාරක් ජාවත්කාලීන වුණා. මනස්කරණ වුණා. ඊට පස්සේ 83 ඉඳලා මේකට ජාවත්කාලීන කරා සම්පූර්ණ ආඥා පනතක් කරලා නැහැ. මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. ඒ තමයි මේ ලංකාවේ ජනතාවගේ මානසික සෞඛ්‍ය රැක බලා ගන්න සුදුසු මට්ටමකින් මේ නූතන මානසික සෞඛ්‍ය ආඥාපනත සුදුසු නැහැ. නමුත් අපි මානසික සෞඛ්‍ය විද්‍යාඥයන් හැටියට නූතන ක්‍රමවේදයන්ට ගැලපෙන කාර්යය මානසික රෝගීන් සානුකම්පිතව විද්‍යාත්මකව බලපෑම බලා ගන්න. ඒ හින්දා තමයි මේ වෙනකොට අපි ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයේ සංකේත වෙලා ශ්‍රී ලංකා මේ මානසික මානසික සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවෘත්ති ආයතන මෙන්න අදලා තියෙනවා නව මානසික වෛද්‍ය ආඥා පනතක් පිළිගන්නේ. දැන් මේ සෞඛ්‍ය මාධ්‍යයෙන් තියෙනවා ඒක අපි පිළිගන්නේ. අපි ඒකම අපි අපේ වැඩ කරගෙන යනවා. ඒ තමයි ලංකාවේ සියලුම මානසික රෝගීන් බලා ගැනීම ක්‍රමවේදයන්ට නායකත්වයේ සමය. මේ කියන්නේ අපි රෝගීන් මොනම රෝගයක් ලංකාවේ අහසුමේ හොඳට විද්‍යාත්මකව ප්‍රතිකාර කරන්න තත්ත්වයක තියෙනවා. මේ කරන්නේ හැබැයි අර රටට ගැලපෙන්නේ නැති මානසික ආත්මා තියෙනවා. මනසක් තියෙන තුර තමයි. ඒක බාධාවක් කියලා නැහැ. අපි මානසික සෞඛ්‍ය විද්‍යාඥයන් මොකද නායකත්වයක් අරගෙන සේවයක් කරනවා. අපි යන්න මේ වෙනකොට දකින විශේෂයෙන් තමයි වර්ණනාවක් තියෙනවා. සියලුම විශේෂිත වූ මානසික සෞඛ්‍ය සේවය සමයම ළමා මානසික සෞඛ්‍ය සේවය, ළමා යෞවන මානසික සෞඛ්‍ය, මානසික සමාජීය දෙවියන්ට ගැටලුවට විශාල සේවයක් කරනවා. ඒකට වැඩි නාටක විශාල මානසික වේදනාවක් කරනවා. රටවල් වැඩි අපේ රටේ මානසික රෝගීන් විහිදෙන මානසික ඒක මේ වර්ණනාවක් තියෙනවා. තම කාලේ සෞඛ්‍ය මාධ්‍ය ජීවත් නොවීම සමාජ ආර්ථික ප්‍රශ්න මේ නිසා විශේෂයෙන් අපි ගැන කතා කරනවා. ඉතින් මේ ඔක්කොම ඕනම මානසික රෝග තාත්තයකට රෝග ප්‍රතිකාර කිරීම මොනවා නෙමෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවත් වීමේ හැකියාව. එතකොට තමන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගන්නේ කොහොමද? ඒ සියලුම මඟ පෙන්වීම කරන්නේ මානසික සෞඛ්‍ය විද්‍යාඥයන්. ඒකම අපි තමයි ලංකාවේ මේ වෙනකොට සෞඛ්‍ය මාධ්‍යංශයත් එක්ක එකතු වෙලා සියලුම මානසික සෞඛ්‍ය සේවකයන් වෘත්තීය අංගයන් උරුම කිරීමේ මූලිකත්වය හැරෙන්නේ. අපි මේ ඔබ දකින මේ ඔබ කතා කරන අය බිල්ඩින් එක තුළ ඇත්තටම විශේෂ පුහුණු වීමේ හැකියාව තියෙන ඔක්කොම මානසික සෞඛ්‍ය විද්‍යාඥයන් ආත්‍යන්තර සම්බන්ධීකරණය වෙනවා මුලින්ම ඔක්කොම කරනවා. මේ වෙනකොට විශාල සේවයක් කරනවා. ඒකම අපි මානසික සෞඛ්‍ය සේවයට නූතන පරීක්ෂාවන් අධිකාරම් සියල්ලදී මානසික
සෞඛ්‍ය විද්‍යාලය යනවා විශාල කට්ටයක් වෙනවා. ඒ තුල තමයි ඇත්තටම අපි අපේ මානසික සෞඛ්‍ය විද්‍යාලයේ හැටියට නම දක්වා ඇති කරන දේ තමයි නූතන යුගයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමට ගොඩනැගීමේ කර්තව්‍ය මොකක්ද අරගෙන ක්‍රියාත්මක කිරීමම අපි අමාරුට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිට අවශ්‍යතාවකම් තියෙනවා විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා සේවක කණ්ඩායම් තියෙනවා. මේ අවුරුදු 100 සමර අවස්ථාව අපේ බලාපොරොත්තු ඒ ගමන සාර්ථකව ගමන් කරමින් ජනතාවගේ මානසික සෞඛ්‍ය යහපත වඩා හොඳ තත්ත්වයකට ගෙනෙන්නේ. ඒ තමයි විශාල කාර්යභාරයක් කරන්නේ. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිටවෙලා මේ ගමන යන ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ මාධ්‍යවල දකින්න ඇති. ලංකාවේ මේ මානසික සෞඛ්‍ය සාක්ෂරතාවය අඩුයි. දැන් අපි ජනතාවගේ මොනව රටෝදාකයන්තර පිළ මතයක් තමයි අපේ ජනතාවගේ මානසික ශක්තියේ පරිපාලනය පාලනය අඩුයි. ඒකම දැනුවත් කරගන්න. ඉතින් මේ දැනුම වැඩි කරන්න නම් මානසික සෞඛ්‍ය ගැන කතා කරමු. ඒ කියන්නේ රෝග ගැන නෙවෙයි. මානසික සෞඛ්‍ය කියන්නේ රෝග නැතිවීම නෙවෙයි. වඩා හොඳින් හිතමින් තමන්ව පාලනය කරමින් සතුටින් ජීවිතය ගත කරන අරමුණක් කරා යාමේ හැකියාව. මානසික සෞඛ්‍ය කියන අර්ථකථනය ලංකා මාධ්‍යවල කතා වෙන්නේ. මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ මොකද විද්‍යාවන් සමහරවිට මේ මානසික සෞඛ්‍ය ගැන තියෙනවා. අඳුරු මතකේ මොනවට කියනවා. වරින් වර අපි වෙලා ගන්නවා. මානසික සෞඛ්‍ය කියපුවම හිතන්නේ ලෙඩ කියලා. ලෙඩ නෙමෙයි. වඩා හොඳින් ජීවත්ව යහපැවැත්මෙන් තමා සතුටින් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගෙන ඉදිරියට යන්න තමයි හොඳ යහපත් මානසික සෞඛ්‍යයක් කියන්නේ. ඉතින් මේ ගමන යන්න අපිට මාධ්‍ය දායකත්වයක් ඕනේ. ලංකාවේ බොහෝ වෙලාවට අපි දකිනවා මාධ්‍යවල චිත්‍රපටිවල ටෙලිනාට්‍යවල දැන්වීම වල මානසික සෞඛ්‍ය පහත් කරන දේවල් කතා කරනවා. මේකට විශාල අංශතාවක් දකිනවා මේ LGBTI කියන. දැන් අපේ රෝහලේ LGBTI ලිංගික සාහිත්‍ය කියනවා. මේ අද ඉන්නේ පටන් ගන්න එක නෙමෙයි. මේ පටන් ගත්තේ 2008 දී. ලංකාවේ සෑහෙන ප්‍රතිශතයකට 5-8ක් අතර ජනගහනයක් LGBT නැත්නම් ලිංගික සුළුතරයක් වෙන ජනතාවයි. ඒක අපි ඉතින් ළමන්න කලින් තමයි දැනුත් මේ සුළුතරේ හැමදාම ඉන්නවා. ඒ සුළුතරේට මානසික ගැටලු වෙන්නේ ජනතාව අවමානයට පත් කිරීම, සමාජයක් ගැන පහත් කිරීම, මාධ්‍යවල ඔවුන් ඉලක්ක කරගෙන වැරදි දේවල් තොරතුරු ලබා දීම. ලිංගික සුළුතරයන්ට අවමානයක් කිරීම මානසික සෞඛ්‍ය පිළිගන්න හේතුව. මේ වෙලකට මානසික ජාතික මාධ්‍යවල තව දැකලා තියෙනවා මේ ලිංගික සුළුතරයන්ට අවමානයක් වෙන, ලැජ්ජා වෙන, පහර දෙන ප්‍රකාශන ලිකුත් වෙනවා. ඇත්තටම මේවා ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිගන්න පියවර. එවැනි දේවල් මානසික සාක්ෂරතාවයේ හොඳ මානසික තියෙන සමාජයක් ඇතිවෙන්න සිදු නොවිය යුතුයි. මේ හැම එකම එකට බැඳලා තමයි මානසික සෞඛ්‍ය කියලා තියෙන්නේ. අපි ඉතින් මේ හැම දෙයක්ම කතා කරන අපේ මානසික සෞඛ්‍ය ගැන කතා කරනකොට එකක්වත් වෙන් කරන්න බැහැ. හැම දෙයක්ම බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ළමා කාලේ හැටි ඉඳලා ළමයි දරුවන් බලා ගන්න හැටි ඉඳලා එතකොට පාසල් අධ්‍යාපනයේ පාසල් වල උගන්වන්නේ මොකද්ද? අධ්‍යාපනයේ කෙසේ විරෝධද පිළිත අපි අතන හිතනවා මේ ලංකාවේ අධ්‍යාපනය තුළත් මානසික සෞඛ්‍ය සපා කරගන්න. මේ වෙලාවේ දවස් හැමෝම කතා කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මානසික සෞඛ්‍ය ලිංගික අධ්‍යාපන අනිවාර්යයෙන් තිබිය යුතු කොටස්. මානසික සෞඛ්‍ය ලිංගිකත්වය ගැන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉන්නකොට රටක් විකෘතියට යන්න බෑ. ඒක තමයි ළමා මානසික සෞඛ්‍ය යවන මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. අපිට අහන්න පුළුවන්. ඒතර මාධ්‍යවල මාධ්‍යවල වැඩිලා ලංකාවේ මේක කතා කරනවා. අද මායවල පුද්ගලයන් සම්බන්ධයෙන් කරලා ඒකම අපේ මානසික සෞඛ්‍ය
අපරාධ ගැටලු සහ වැඩි. ලිංගික අපචාර වැඩි. ඉතින් ඒක තමයි අපේ ඒ අධිකරණ වෛද්‍යවරුන්ගේ ඉන්නවා. මේ ඔය සියලු දෙනාගේ මට ප්‍රශ්න අහන්න පුළුවන්. මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන අද අපේ මේ යුද්ධමාර්ගවල ආධ්‍යාත්මික ඉන්නවා. මේ සම්බන්ධයෙන් අතිකාවතක් ඇති කරගන්න මාධ්‍ය තුලේ මොකද ලියන්නේ ජනතාවගේ මානසික සෞඛ්‍ය දැනුම නැත්නම් සාක්ෂරතාවය වැඩි කරන්න දායකත්වයන් මාධ්‍ය තුලින් තිබේ. මොකද අපේ ලංකාවේ මානසික සෞඛ්‍ය ගැටලු තියෙනවා. අපි මානසික සෞඛ්‍ය ගැටලු රෝග සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර අඩුවෙන් ගන්නට එන රටක් හැටියට තමයි දකින්නේ. ඉතින් මේ තත්ත්වය අඩු කරන්න මම හිතන්නේ මාධ්‍ය වේදිකේට රටේ යන සියලුම මාධ්‍යවලට යම් කාර්යයක් කළ හැකි කියන විශ්වාසය තමයි මානව සමාජයට විශ්වාස කරන්නේ. ඒක මම ආරාධනා කරන අපේ සමග කරගෙන ඉතිරිලා ගණනාවක් තියෙනවා මේ ජනතාව දැනුවත් කරගන්න මොකද ජනතාව කාලෙත් එක කොහොමද ප්‍රශ්න තියෙනවා අහන්න ඕන. අනිවාර්යෙන් බාධාවක්. දැන් මේ ගල් පැනපු මානසික වෛද්‍ය ආචාර මාර්ගයක් තුළ මානසික රෝගීන් බලා ගැනීමේ යම් විශාල ගැටලුවක් තමයි අපිට දැන් මේ වෙනකොට දුක් දෙනුනේ ප්‍රජාවට කියලා තමයි මානසික රෝගීන් බලාගන්නේ. ඒකම ලංකාවේ සියලු රෝගවල මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සේවාවන් ඉටු කරනවා. විශේෂ කරන්න මේ කියන යල්පනගේ පනත සුසු නැහැ නේද අපි නව පනතක් සකසමින් තියෙනවා මේක සෞඛ්‍ය මාධ්‍යයෙන් තුළ ඒ අධීක්ෂණය වෙනවා මුද්ද තාම නැහැටි මම කියන්නේ පාර්ලිමේන්තුවට ඒකට දැන් ඇත්තටම මගේ ජීවිත කාලය පුරාම මම මේකට කතා කරලා මම කියන්නේ මම දැන් ජේෂ්ඨ මහත්මයෙක් 1990 මුලින්ම සහභාගී මේ ශිෂ්‍යමේ චේතනාවලියකට පුහුණු කාලය සහභාගී වෙනවා මේ යවත් කරගෙන නමුත් යවත් කාලේ නැහැ යම් අන්තයේ සෞඛ්‍ය මාර්ගයෙන් මේ ඉතිපත් කරගන්න පුළුවන් යවත් මානසික සෞඛ්‍ය හොඳ දෙයක් මම කියන්නේ ඔයාලා මේකට සහාය කළේ ලිවියේ සංකා ඕනම රටක මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට මානසික සෞඛ්‍ය හොඳ ආකාරයෙන් සැපයීමක් නම් ඒ හොඳ නීති රැකවරණ රාමුවක් තිබෙනවා කියනවා ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා මෙතන දීලා ඒ ෆ්‍රේම්වර්ක් එකේ නැත්නම් නීති රාමුව අවශ්‍යයි. දැන් මම අපේ සමාජ වෙන්න මම ඊළඟටම ශාරීරික සංගරණ සිස්ටමට ඔබතුමා කියන කතාව සිංහල භාෂාවෙන් කියනවනම් අපිට තේරෙන්නේ මේ කුටි හතර පිළි කතාව. දැන් ඔබතුමා ජීවිත කාලය තුළ සහ මේ සීල විද්‍යාවන්වල මේ සටන් කරලා දෙනවා ආණ්ඩු භාගයේ තියෙනවා අවුරුදු 100ක් මේක අල්ලා ඉන්නේ කවුද මේ පරිසර බලවේගයෙන් අල්ලා ඉන්නවද මේක පාස් වෙන්නේ නැතු ඇල්ලීමක් නෙවෙයි. මෙතන ඇත්තටම විශේෂඥ මෛත්‍රවලට නැත්නම් සෞඛ්‍ය මාර්ගවලට අවශ්‍යතාවය තිබුණා. නමුත් කිසිම රජයක්වත් සෞඛ්‍ය මාර්ගයේ වැඩි ක්‍රියාකාරීත්වයක් තිබුණේ නැහැ. මනෝවෛද්‍ය හැමෝටම